හලෝ කොහොමද ඉතින් ඔයගලන්ට මගේ වෙසක් වැකේෂන් එකේදී හැටන් වල මට හම්බුනේ හරිම ලස්සන view එකක් තියෙන ලස්සන හොටෙල් එකක්. එහෙනම් ඉතින් අපි උදෙන් උණුම උණු කෝපි කෝප්පයක් බොන්න යමුද? මේ වගේ ලස්සන සීතල පරිසරයක සුන්දර කඳුකරේ ඉඳද්දී රසම රස උණුම උණු කෝපි කෝප්පයක් තොල ගන්න ලැබෙනවා කියන්නේ ජීවිතේ ලැබෙන හරිම ලස්සන අත්දැකීමක්. හැටන් වලට සමුදීලා ආපහු මේ යන අතරතුරේ මට ලස්සන තැන් බලන්න කීපයක්ම තියෙනවා. ඉතින් ඒකින්ද උදෙන්ම උණු කෝපි කෝප්පයක් බීලා මොනවාරි දෙයක් කෑවට පස්සේ ඒ ලස්සන බලන්න මගේ දවසට අමුතුම ජවයක් එනවා. මේ බලන්නකෝ අර ඈත පේන්නේ ලස්සන සුන්දර මනස්කාන්ත සෙන්ක්ලියා දියැල්ල. සෙන්ක්ලියා වලට අපිට අමුතෙන් යන්න අවශ්‍ය නැහැ. අපි මේ යන මාර්ගය අතරම තමයි අපිට සෙන්ක්ලියා හම්බ වෙන්නේ. සෙන්ක්ලියා කියලා කියන්නේ මම පුංචි කාලේ අර ලස්සන කැලෙන්ඩර් වල දැකපු ඒ සුන්දර දියැල්ල. ඔව් ඒ දියැල්ල තමයි. මම සෙන්ක්ලියා දකින පළවෙනි අවස්ථාව නෙමෙයි. හැබැයි ඒ වුණාට සෙන්ක්ලියා කියලා කියන්නේ කොච්චර දැක්කත් මේ ඇස් දෙකට එපා වෙන්නේ නැති, ඇති වෙන්නේ නැති ලස්සන චමත්කාර ජනක දර්ශනයක්. ඉතින් ඒක නිසා ඔයත් මේ ඉසව්වෙන් ගියොත් එහෙම මේ සෙන්ක්ලියා දියැල්ල පේන මානෙක ඉඳලා චුට්ටක් ඒකේ රස, ඒකේ සුන්දරත්වය විඳ ගන්න අමතක කරන්න එපා. අපිට මේ ගෙවෙන తాවකාලික පුංචි ජීවිතේ මේ වගේ ලස්සන සුන්දර දේවල් මග හැරලා ඒ ජීවිතයේ තියෙන ලස්සන චමත්කාර ජනක බව නැති කරගන්න එපා කියලා මම ඔයාට ආදරෙන් මතක් කරනවා. අපිට උඩින් තියෙන ඒ ලස්සන නිල්වන් අහස, අපි වටේ තියෙන ඒ ලස්සන කොළපාට හරිත වර්ණයෙන් බැබලෙන ගස් කොළන්, අපි වටේට අපිට හමන අපේ ගතම සූපත් කරන ඒ සුළඟ, මේ දේවල් විඳගන්න පරක්කු වෙන්න එපා. මොකද ජීවිතේ යම් කාලයක් ගෙවිලා අපි ආපස්සට හැරිලා බලද්දී මෙච්චර ලස්සනක ලෝකෙක, මෙච්චර සුන්දර පරිසරයක, මෙච්චර ලස්සන රටක ජීවත් වෙලා ඇයි අපි ඒ දේවල් නිදහසේ භුක්ති විඳින්නේ නැත්තේ කියලා අපිට දැනෙයි. අර බලන්නකෝ අර ඈත පේන ලස්සන කෝච්චිය මේ වෙලාවේ කොච්චරනම් අමුතුම ලස්සනක් ගම්මේ කරනවාද කියලා. ඔනේදී අපි දැන් යන්න හදන්නේ ඉහළ කොත්මලේ ජලාශ වේල බලන්න. මේ දෙපැත්තේ පාරත් හරිම ලස්සනයි. අපේ ලංකාවේ කඳුකරේ කියලා කියන්නේ කොහේ වුණත් හරිම ලස්සනයි. අර ඇතින් පේන්නේ ඉහළ කොත්මලේ ජලාශය. ඉතින් මේකේ තියෙන මේ වටපිටාවත් හරිම සුන්දරයි වගේම ලස්සනයි. අපිට තනියෙන් වුණත් ඇවිල්ලා චුට්ටි වෙලාවක් මග නතර වෙලා මේ පැත්තේ පොඩි කාලයක් ගත කරන්න වුණොත් එහෙම කොටින්ම කොයිම විදියකවත් බෝරින් එක්ස්පීරියන්ස් එකක් නම් වෙන්නේ නැහැ කියලා මට ඔයාට කියන්න පුළුවන්. මොකද මේ වගේ කඳු මුදුනක ඉඳලා මේ වගේ සුන්දර දර්ශනයක් දිහා බලාගෙන ඉන්න එක අපේ හිතට අනිවාර්යයෙන්ම මානසික සුවයක් නම් ගෙන දෙනවා කියන එක ගැන ආයේ තරකයක් නැහැ. ඇත්තටම මේ ඔයාගේ මගේ අපේ රට කොච්චරනම් සුන්දර ලස්සන තැනක්ද? මේ රටේ ඉන්න අපිට මොන අඩුපාඩුව තිබ්බත් මේ සුන්දරත්වයන් විඳගෙන මේ සුන්දරත්වයන් එක්ක ජීවත් වෙද්දී ඇත්තටම කිව්වොත් එහෙම අපේ තියෙන ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා කියලා මට හිතෙනවා. ඇස් සැරලා හරියට බැලුවොත් එහෙම මේ වටපිටාවේ තියෙන ලස්සන හොඳටම ඇති අපිට සෑහෙන්න සැනසෙන්න. ඉතින් යන්න වෙලාව ඇවිල්ලා ආයෙත් දවසක ඉක්මනින්ම තවත් ලස්සන vlog එකක් අරගෙන ඔයගොල්ලන් හම්බ වෙන්න එන්නම්. ආදරේ ඔයගොල්ලන්ට.